අයිබෝන් පුතේ ඔයාලා හැමෝටම මුලින්ම ඔයාලගේ මේ 2026 අවුරුද්ද හොඳම අවුරුද්දක් වෙන්න ජයම අවුරුද්දක් වෙන්න කියලා මම මුලින්ම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මුලින්ම විශේෂයෙන්ම කියන්න ඕන තව කෙනෙක් සුබ පතපු පළියටම අවුරුද්ද හොඳ වෙන්නේ නැහැ. තමන් ඉතින් වැඩ කරන විදිහට, තමන් මහන්සි වෙන විදිහට, තමන්ට ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන් වෙන විදිහට ඕනම දෙයක ප්‍රතිඵලයක් නෙලා ගන්න පුළුවන් වෙන විදිහට අවුරුද්ද සුබ කරගන්න ඔන්න ඔයාට බාරයි. තේරුණාද? ඒ නිසා මේ අවුරුද්ද වෙන අවුරුදු වලට වඩා හොඳට වැඩ ටික කරලා ලස්සන තමන්ගේ අධ්‍යාපන කටයුතු ඉවර කරගන්න පුළුවන් වෙන වසරක් කරගන්න ඔන්න ඔයාට ලොකු chance එකක් තියෙනවා සහ ඔයාලට ලොකු අභියෝගයක්ත් තියෙනවා. ඔයාලට ඔයාලගේ වැඩ ටික කරගන්න එක ගැන ටිකක් වැඩිපුර හිතන්න හොඳ අවුරුද්දක් තමයි මේ අවුරුද්ද. දැන් මේ අවුරුද්දට සුබ පැතුවනේ. හරිද? දැන් කටේ බලාවි මේ වීඩියෝ එක කරන්නේ කාටද කියන කාරණාව. මුලින්ම මම ඔයාලට කියන්නම් ඇයි මේ වීඩියෝ එකක් දාලා තියෙන්නේ මේ වෙලාවේ කියන කාරණාවේදී. මේ වීඩියෝ එක දාන්න ප්‍රධාන හේතුව තමයි 2026 අවුරුද්දේ අලුත් පන්ති ආරම්භ කරන එක ගැන දැනුවත් කරන්න. මොකද දැන් ගොඩක් කට්ටිය බලාගෙන ඉන්නවා අලුත් 10 වසරට 11 වසරට සිංහල රසාස්වාදය අය ශ්‍රේණියට 9 වසරට මේ හැම ඒ කියන්නේ දැන් 10 11 තියෙන අයට විතරයි රසාස්වාදය ගන්න විෂය තියෙන්නේ. හොඳේ 6 9 අයට නැහැනේ. එතකොට ඒ විෂය කොටස් එක්ක සම්බන්ධ වෙන්න ඒ කියන්නේ පන්තිත් එක්ක සම්බන්ධ වෙන්න ඔයාලා බලාගෙන ඉන්නවා. ඒක නිසා තමයි මේ දැනුවත් කිරීම වීඩියෝ එකක් කරා කරොත් මට හොඳයි කියලා හිතුනේ. හරිද? දැන් සමහරක් වෙලාවට හිතෙයි තාම පන්ති පටන් ගත්තේ නැද්ද? දැන් පරක්කුයිද? නෑ අපි වේලාසනත් නෑ. පරක්කුත් නැහැ. හරිද? හොඳම වෙලාවේ සුදුසුම වෙලාවේ තමයි ඔන්න දැන් අපි පන්ති පටන් ගන්නෙ. හරිද? ඊට පස්සේ මුලින්ම දැන් අලුතෙන් අපිත් එක්ක YouTube channel එකත් එක්ක එකතු වෙච්ච දරුවෝ ඉන්නවා. අපිත් එක්ක පන්තියට සම්බන්ධ වෙන බලාගෙන දරුවෝ ගොඩාරියක් ඉන්නවනේ. මුලින්ම මම කියන්නම් මම කවුද කියලා. මම කෞශල්‍යා වික්‍රමාරච්චි. එතකොට මම A-levels වලට ඒ තුනක් අරගෙන පෙරාදෙණිය කැම්පස් ගිහිල්ලා තමයි ඇවිත් ඉන්නේ. ඔන්න වැඩ ටික කරගෙන. හරිද ඩිග්‍රී එක අරගෙන. ඔන්න ඉතුරු ඕපදූප ටික ඔයාලා YouTube channel එක හරහා බලා ගන්න ගිහින් බලන්න පුළුවන්. හරිද? ඊට පස්සේ දැන් ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි මොන වයස් වලටද පන්ති කරන්නේ පන්ති තියෙන ශ්‍රේණි ටික දැනගන්න එපා. ඔහොම ඉන්නකෝ. ඔන්න අපි පන්ති කරනවා 6 ශ්‍රේණියට පන්ති කරනවා. හරිද? 9 ශ්‍රේණියට පන්ති කරනවා. 10 ශ්‍රේණියට 11 ශ්‍රේණියට පන්ති කරනවා. 10 ශ්‍රේණියට සිංහල විෂය වගේම හරිද 11 ශ්‍රේණියට සිංහල විෂය වගේම ඒ වගේම රසාස්වාදය කාණ්ඩ විෂයත් පන්ති පැවැත්වෙනවා. මොනවද? රසාස්වාදය කාණ්ඩ විෂය. පුතේ ඇත්තටම සමහරක් දරුවෝ ගොඩක් වෙලාවට 9 වසරෙන් 10 වසරට එන දරුවෝ සමහරක් වෙලාවට දෙමාපියොත් මේ ගැන දැනුවත් නැහැ. රසාස්වාදය කියලා කියන්නේ දැන් සිංහල සාහිත්‍ය සංග්‍රහයකුත් තියෙනවා. හරිද? එතකොට ඒක පටලව ගන්න එපා. ඒකේ වැඩ ටික අපි මෙතනදි කතා කරනවා. මේක පන්ති දෙකක්. ඒ කියන්නේ සිංහල ප්‍රධාන විෂය නිර්දේශය යටතේ පන්ති තියෙනවා. ඒ වගේ ඔයාලගේ තෝරගන්න තියෙන බාස්කට් සබ්ජෙක්ට් එක නැත්නම් කාණ්ඩ විෂය පන්තියක් තමයි සිංහල රසාස්වාදය පන්තිය කියලා කියන්නේ. ඔන්න 6 ශ්‍රේණිය පන්ති තියෙනවා 8 7 නැහැ. හරිද? 9 ශ්‍රේණිය පන්ති තියෙනවා 10 11 ශ්‍රේණිය පන්ති තියෙනවා. ඇත්තටම 6 ශ්‍රේණියෙන් තමයි අපි මේ පාර පන්ති පටන් ගන්නෙ. මොකද අපි පහුගිය කාලවල 6 ශ්‍රේණියේ ඉඳලා පන්ති කරේ නෑ පුතේ. නමුත් මේ පාර ගොඩක් දෙමාපියන්ගේ ගොඩක් දරුවන්ගේ ඉල්ලීම මත අලුත් මොඩියුල් ක්‍රමය හරහා ඒ දේවල් එක්ක අපි 6 ශ්‍රේණියේ පන්ති ඔන්න ආරම්භ කරනවා. දැන් පන්ති තියෙන දවස් කවදද පටන් ගන්නෙ? ඒ දේවල් වීඩියෝ එකේ ඉස්සරහට අපි කතා කරනවා. හරිද? ඔන්න දැන් පළවෙනි ප්‍රශ්න ටික හරිනේ. දැන් 6 ශ්‍රේණියේ පන්ති තියෙනවා, 9 ශ්‍රේණියේ පන්ති තියෙනවා. ඒ වගේම 10 11 සිංහල රසාස්වාදයේ කාණ්ඩ විෂය පන්ති තියෙනවා. හරිද? ඊට පස්සේ දැන් මේ පන්ති තියෙන්නේ කොහොමද කියන කාරණාව. පුතේ ඔයාලට 10 11 ශ්‍රේණි වල සිංහල පන්තිය සම්පූර්ණයෙන්ම ඔයාලට ඔන්ලයින් වගේම ෆිසිකල් පන්ති වලනුත් ගන්න පුළුවන්. ඒ වගේම රසාස්වාදයේ කාණ්ඩ විෂයන් වල පන්ති තියෙන්නේ ඔන්ලයින් විතරයි. ඒවා මම පැහැදිලිව දිනත් එක්ක පටන් ගන්න දවසුත් එක්ක පැහැදිලිව ඉස්සරහදී මේ වීඩියෝ එකේදී කතා කරනවා. දැන් ඊළඟට ඔයාලට තියෙන දෙමාපියන්ට ඔයාලට හරිද හැමෝටම තියෙන ප්‍රශ්නේ තමයි සිංහල වගේ විෂයක් ඔන්ලයින් පන්තියකට සම්බන්ධ කිරීම සාර්ථකද කියන කාරණාව. මොකද මේ වයසේ ළමයින්ට ෆෝන් එකක් දුන්නොත් වැරදි වැඩ කරාවිද? ෆෝන් එකක් දුන්නොත් හොඳයිද? මං හිතන්නේ සමහරක් දෙමාපියෝ හිතනවා අනේ ඕනේ නැහැ ඔන්ලයින් පන්ති කියන කාරණාව. මුලින්ම තමන්ගේ අවශ්‍යතාවය තමන්ගේ උවමනාව තේරුම් ගන්න ඕන. මම
දෙමාපියන්ට සහ දරුවන්ටත් හැම වෙලාවෙම කියන්නේ ඔයාගේ ගෙදර තියෙන ෆෝන් එක කියලා කියන්නේ පුතේ ඔයාගේ ගෙදර තියෙන පිහිය වගේම තමයි. ඔයා පිහියෙන් පං කපනවා, උයාගෙන කනවා නේද අවශ්‍යතාවන් සේරම ටික කරගන්නවා. එතකොට ඕන්නම් ඔය පිහියෙන් තව කෙනෙක්ව මරන්න පුළුවන් ඇනලා කපන්න, කොටන්න ඕන දෙයක් කරන්න පුළුවන්. හරිද? ෆෝන් එකත් ඒ වගේම තමයි. ඒකේ හොඳ ප්‍රතිඵලක් තියෙනවා, නරක ප්‍රතිඵලක් තියෙනවා. ඕනම දෙයක හොඳ සහ නරක දෙපැත්තක් තියෙනවා. ගත යුතු හොඳ දේවල් අරගෙන නොගත යුතු නරක බැහැර කරන එක තමයි හොඳම දේ. අනිත් එක අපි ඉන්නේ තාක්ෂණික යුගයේ අපිට මෙච්චර ලේසියෙන් වැඩ ටික කරගන්න පුළුවන්කම තියෙද්දී මේ වගේ දේවල් හරහා ඇයි අපි මේ දේවල් වල නිකන් තේරුමක් නැති කතා කියන්නේ. හරිද? ඔන්න පිහිය මතක් කරගන්න. ඕනම දෙයක නරක පැත්තකුයි හොඳ පැත්තකුයි ඉතින් දෙකක් තියෙනවා. ඒකට තමයි අපිට මොළයක් කියන එකක් දීලා තියෙන්නේ. නැත්තම් ඉතින් මාර අවුලක් නෙවෙන්නේ. හරිද? දැන් ඊළඟට අම්මලාට තාත්තලාට හරිද දෙමාපියන්ට ඒ වගේම ළමයින්ට තියෙන ප්‍රශ්න තමයි දැන් සිංහල වගේ විෂයක් මේ දැන් ඔන්ලයින් එකක කරොත් සාර්ථකයිද නිකන් කොහොමද වැඩ බලන්නේ එහෙම කියන කාරණාව මම ඔයාලට මෙහෙම කියන්නම් අපේ පන්ති පැවැත්වෙන්නේ Zoom හරහා හරිද Zoom හරහා තමයි අපේ පන්තිය පැවැත්වෙන්නේ එතකොට ඔයාලා අනිවාර්යෙන්ම වීඩියෝ එක ඔන් කරගෙන ඉන්න ඕන පන්තියේ ඉන්නකොට හරිද දැන් මේක බලාගෙන ඉන්න දුර පළාත්වල සමහරක් වෙලාවට කනෙක්ෂන් වල ප්‍රශ්නයක් තියෙන දරුවන්ට හරිද අපේ එහෙම දරුවෝ ඉන්නවා සිග්නල් පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙන දවසට මෙසේජ් එකක් දාලා තමන්ගේ පාඩුව වැඩ ටික කරගන්න පුළුවන් හරිද සංයමයක් තියෙන්න ඕනේ අධ්‍යාපනයක් ලබා ගන්න බෑ ඉතින් සංයමයක් නැති කෙනෙක්ට බුද්ධියක් නැති කෙනෙක්ට විශේෂම මොළයක් නැති කෙනෙක්ට එතකොට ඔන්න ඒක ගැනලා එන ලොකුවට කතා කරන්න යන්නේ නැහැ එහෙමයි අපේ ක්ලාස් වෙන්නේ සිග්නල් නැති දවසට එහෙම සම්බන්ධ වෙන්න පුළුවන් ඒ වගේම ප්‍රධාන දේ තමයි මොකක් හරි හේතුවකට ඔයාලට ඒ කියන්නේ පන්තියකට සම්බන්ධ වෙන්න බැරි වුණොත් රෙකෝඩින් ගන්න පුළුවන්. මොකද මේ වෙනකොට රෙකෝඩින්ම විතරක් බලන ළමයි ඉන්නවා. ඒ ඇයිද කියනවනම් ක්ලාස් එක තියෙන වෙලාවට මොකක් හරි ක්ලාස් එකක් ක්ලෑෂ් වෙනවා නම් ගොඩක් දරුවෝ අපේ රෙකෝඩින් අරගෙන ලස්සනට වැඩේ කරගෙන යනවා. හරිද? ඊළඟට Zoom මරා පන්තිය තියෙනවා කිව්වනේ. ඊළඟට ටීචර් කොහොමද අපේ වැඩ බලන්නේ? ඇත්තනේ කතාව. අපි වැඩ බලන්නේ දැන් ඔයාලගේ ක්ලාස් එකේ වැඩ ටික කරනවනේ දැන් මම ක්ලාස් එකේ උගන්වනවා. හරිද? ඉගෙනුවාට පස්සේ ඉතින් සිංහල වල අනිවාර්යෙන් වැඩ බලන්න ඕනේ. විචාර බලන්න ඕනේ, රචනා බලන්න ඕනේ, රාජකාරී ලිපි බලන්න ඕනේ. MCQ තමයි ඉතින් ඩිස්කෂන් එකේදී හරියක් දාගන්න කියන්නේ. ඊටු සේරම මම බලන්න ඕනනේ. මම බලන්නේ නැද්ද? මම බලනවා. ඒක මේ ලයිව් එක බලන මේ වීඩියෝ එක බලන හැමෝම දන්නවා සහ ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට මගේ දපන් තියෙන දරුවන්ගේ නංගිලා මල්ලිලා එනවා. මම දන්න දරුවෝ එනවා. නොදන්න අයට විශේෂයෙන්ම කියන්නේ මෙච්චර දවසක් ඔන්ලයින් වල මේ විදිහට අපි හොඳම විදිහට වැඩ ටික කරගෙන තියෙන්නේ ප්‍රතිඵල මේ විදිහට තියෙන්නේ අපි මේ විදිහට වැඩ කරන නිසා පන්තියේ වැඩ කරලා ඊට පස්සේ ඔයාලට ඒ වෙලාවට විචාර ලියවලා ඔයාලට එවනවා දැන් නිවන්න වැඩ ටික කියලා මම එතකොට බලලා අඩුපාඩු ටික කියලා ඊට පස්සේ ක්ලාස් එකෙන් අයින් වෙලා යන්න තමයි තියෙන්නේ ඊට පස්සේ රෙකෝඩින් බලන අයගේ වැඩ බලන්නේ නැද්ද රෙකෝඩින් බලන අයගේ වැඩ බලනවා කොහොමද මේ විදිහටම තමයි බලන්නේ එතකොට රෙකෝඩින් එක බලලා වැඩ ටික ගෙවුවට පස්සේ අඩුපාඩු තිබුණොත් මම වොයිස් මෙසේජ් එකක් දානවා. ඇත්තටම මුල් කාලේ චූටි චූටි අඩුපාඩු තියෙන්න පුළුවන්. මොකද විචාර එහෙම ලියනකොට දැන් ඔයගොල්ලෝ හරි බය වෙලානේ තියෙන්නේ විශේෂයෙන්ම 10 වසරේ දරුවෝ 11 වසරේ දැන් අලුතෙන් පන්ති වලට එන ගොඩක් දරුවෝ බලාගෙන ඉන්නවනේ. අනේ අපිට විචාර ටික හදා ගන්න ඕනේ අපිට රචනා ටික හදා ගන්න ඕනේ. ඉතින් බය වෙන දෙයක් නැහැ. මම හැමදේම බලලා ඔයාලට පුළුවන් ඔයාගේ ලකුණු මට්ටම ඉහළ හදා ගන්න හැම දවසකම පුතේ විචාර ලියවනකොට ඒ දේවල් හැම දවසකම මම බලනවා. මොකද ප්‍රසාස්වාදයේ කාණ්ඩ විෂය පන්තියේම රසවින්දන ඒ විචාර හැමදාම කිසිම ප්‍රශ්නයක් නැතුව කොටසින් කොටස බලලා බොහොම ලස්සනට අපි අපේ වැඩ ටික ඉවර කරලා තියෙනවා. ඔන්න වැඩ බලන එක ගැන ප්‍රශ්නයක් නැද්ද දැන්? හරි. අපි වැඩ බලන්නේ එහෙම. ඔන්න වැඩ බලන එක ගැන දැන් ප්‍රශ්නයක් නැහැ. හරිද? වැඩ බලන එක ගැන ඔයාලට දැන් ප්‍රශ්නයක් නැහැ. හරිද? ඊළඟට මොනවද ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න? තව මොනවද මම පොදුවේ ප්‍රශ්න තියෙන කට්ටිය? හරිද? මේ දැන් ඔන්න කිව්වා. දැන් ප්‍රශ්න ගොඩක් තියෙනවනේ අනේ ඇත්ත කතාව. හරිද? ඊළඟට දැන් මේ වැඩ ටික කරගෙන යනකොට ටියුට්ස් එහෙම නැද්ද? අපිට ආසයිනේ නේද ටියුට් වලට? හරිද? මේ ටියුට් තියෙනවා චුට්ටක් කියන මම ඔයාලට පෙන්නන්නම්.
මේ තියෙන්නේ අපේ ටියුට් හරිද මේ තියෙන්නේ අපේ ටියුට් සේරම මෙතන නැහැ සේරම මෙතන නැහැ අවශ්‍ය වැඩපිළිවෙල වෙන විදිහට අපේ ටියුට් තියෙනවා ඒ වගේම අපේ channel වල අපි දාලා තියෙනවා ඒ වගේම YouTube එකෙන් පොඩ්ඩක් බලන්න පුළුවන් අපේ ටියුට් තියෙනවා හරිද ඒ වගේම ඔයාලගේ MCQ ලකුණු හදන්න මේ විදිහට MCQ ටියුට් තියෙනවා ඒ බෑ බොහොම ලස්සනට ප්‍රශ්න කොටත් ඇතුළත් කරලා අපි ඒව ඩිස්කෂන් කරනවා හරිද ඔන්න ටියුට් නැද්ද කියලා මම කට්ටියට ටියුට් තියෙනවා බලන්න එපා හරිද ඊට පස්සේ ඔන්න ටියුට් කතාවත් හරිනේ හරිද ටියුට් කතාවත් හරි ඊළඟට බලාපොරොත්තු වෙන්න එපා ඉතින් හැම පාඩමෙන් පාඩමට ටියුට් නම් හරිද එහෙම දෙන්නේ නැහැ අවශ්‍ය වෙලාවට අවශ්‍ය ටියුට් එක දෙනවා ඔන්ලයින් අයට ගෙදරටම ටියුට් එක එවනවා ඊට පස්සේ පුතේ දැන් ඔය ටියුට් ගැන කතා කරනවා එතනින් ගියාට පස්සේ වැඩ වෙන විදිය ගැන කතා කරනවා මොකද විශේෂයෙන්ම මම අර ටියුට් හැම පාඩමෙන් පාඩමට එවන්නේ නැහැ කියලා කිව්වේ මේක සිංහල විෂයක්නේ එතකොට මම හැම වෙලාවෙම කැමති ඔයාලා ලියලා ඔයාගේ වැඩ ටික කරවන්න මොකද විචාර ලියන්නේම අපිට කටපාඩම් කරන්න බෑ අනේ ඒවා ඔයාලට හොඳට හිතෙන්න ඕන ඒ දේවල් ඔයාලට කියලා දීලා ඒ අවබෝධය ලියවන එක තමයි හොඳ ඒ නිසා ඔන්න අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදිහට අපි ඔයාලට ටියුට් දෙනවා ඊළඟට එක්සෑම් තියනවද? ඔව් අපි පැහැදිලිවම එක්සෑම් තියනවා. හරිද? එක්සෑම් තියනවා. ඒවා සාකච්ඡා කරනවා. කොහොමද ටීචර් විභාග තියන්නේ? ওই විදිහටම තමයි අපි විභාග තියන්නේ. අපි මේ වෙනකොටත් බොහොම පැහැදිලිව විභාග තියලා විභාග ලියලා ඒවැ ලකුණු දීලා ඒවැ මෙනිය තෝරලා සේරම කතා කරලා තියෙන්නේ. පුතේ ඒ විදිහටම විභාග ලියවලා ඒවා මම ඒ කියන්නේ බලලා පැහැදිලිව බලලා හරිද ඒ දේවල් සාකච්ඡා කරලා ඒ දේවල් කතා කරනවා හරිද ඊට පස්සේ ඔයාලට අපේ පන්තියත් එක්ක එකතු වුණොත් විශේෂම වරප්‍රසාදය තමයි ඔයාලට හම්බ වෙන අපි කරන රිවිෂන් පන්තිය මොකක්ද අපි කරන රිවිෂන් පන්තිය ඇත්තටම ගොඩක් වෙලාවල් වලට අර තියෙන ඔයාලා උනත් මේ වෙලාවේ අලුතෙන් 10 වසරේ දරුවෙක් කල්පනා කරයි අම්මා කෙනෙක් උනත් කල්පනා කරයි මේ වීඩියෝ එක බලන 10 වසරට මොන රිවිෂන්ද කියන කාරණාව. ඉතින් අනේ ඒ වැඩවලට රිවිෂන් කියන්නේ නැතුව පුනරීක්ෂණ කියන්නේ නැතුව වෙන නමක් නැහැනේ. ඒක එන වසර කොයි එකද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. වැඩ පිළිවෙල කොයි එකද කියන එක. පැහැදිලිවම මගේ පුතාලට කියන්න ඕන 10 ශ්‍රේණියට වගේම අපි 11 ශ්‍රේණියටත් රිවිෂන් පවත්වනවා. 10 වගේම 11 ශ්‍රේණිය සිංහල ඒ වගේම රසාස්වාදය කාණ්ඩ විෂය අපි රිවිෂන් පවත්වනවා. මේවට පැහැදිලිවම ටියුට් තියෙනවා පුතේ. ඒවා ටියුට් ඔයාලා ගෙදරටම එවනවා. එතකොට ඔයාලට මේ රිවිෂන් එකේදී කරන්නේ මොකද දන්නවද? ඔයාලට මුල් කාලේ වැඩ ටික කරගෙන යනවා. එතකොට විභාගයට යම්කිසි කාලවකවානුවක් තියලා අපි ඔයාලගේ සිලබස් එක ඉවර කරනවා. මොකද අපි පැහැදිලිවම අර කරන වැඩපිළිවෙලත් එක්ක අපි යම්කිසි කාලයකට කලින් අපේ ඕල් සිලබස් එක ඉවර කරලා නැවත පුනරීක්ෂණය කරනවා ඒ වැඩ ඒ කියන්නේ ටියුට් එක ඒ වෙනම වැඩපිළිවෙලක් එක්ක. එතකොට මුල් කාලේ වගේම ඊළඟට ඒ කියන්නේ එකම පාඩම නැවත නැවත හම්බ වෙනකොට ඇතන ඒ විෂය ඒ කියන්නේ ඒ පාඩම සමහරක් වෙලාවල් වලට මේ වැඩිපුර අවබෝධයන්ට යනවා. මොකද එක එක බුද්ධි මට්ටම් වල දරුවෝ ඉන්නවා. ඇත්ත කතාව හරිද පන්තියක එහෙමනේ හැමෝම එකම මට්ටමේ නැහැනේ එතකොට තමන්ට උපරිම ලකුණු ටික හදා ගැනීමේ අවකාශය තියෙනවා තමන්ට උපරිම ලකුණු ටික ලබා ගැනීමේ අවකාශය තියෙනවා එතකොට අර හොඳ මට්ටමක ලකුණු හැදෙනවා මොකද අවුරුදු පුරාමටම වඩා මේ දේවල් අර අඩුපාඩුකින් තොරව හැම දෙයක්ම කතා කරනකොට හොඳ මට්ටමකට ලකුණු හැදෙනවා ඒ නිසා ලකුණු වැඩි කරන්නම තමයි මේ දේවල් තියෙන්නේ ඒ නිසා නැවත නැවතත් මේ දේවල් කතා කරලා MCQ කතා කරලා papers ලියවලා උපරිම මට්ටමට හදලා තමයි ඊළඟ වසරට ළමයව දාන්න පුළුවන් වෙන්නේ. හරිද? ඒ කියන්නේ දැන් 10 කෙනෙක් 11ට යනකොට 10 ටික ආයි ඉතුරු කරගෙන 11ට ගිහිල්ලා වැඩක් නැහැනේ. ඊළඟට 11 වසරටත් ඒ විදිහටම පැහැදිලිව රිවිෂන් එකක් තියෙනවා. අපි මේ වෙනකොට 10 වසරේ රිවිෂන් එක සම්පූර්ණ ඉවර කරලා තියෙනවා. ඒ කියන්නේ අලුත් 11 වසරේ පන්ති පටන් ගන්නකොට 10 වැඩි ඉවර කරලා පටන් ගන්නවා. මේ වෙනකොට පෙබරවාරි විභාග ලියන දරුවන් වෙනුවෙන් අද දැවැන්ත රිවිෂන් එකක් යනවා. ඒ වගේම ෆයිනල් ෂොට් එක යනවා. ඒගොල්ලන්ගේ ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. ඒව කාලෙන් කාලට වෙනස් වෙනවා. කාලෙන් කාලට අලුත් වෙනවා. ඒක ඔයාලා හොඳ ආකාරවම දන්නවා. හරිද? ඒක තමයි ගොඩක්ම වාසිය තියෙන්නේ. සිංහල රසාස්වාදී විෂයන් දෙකටම රිවිෂන් තියෙනවා. එතකොට 11 වසරේ රිවිෂන් එකේදී ඒ කොටස් ඒ විදිහටම කතා කරලා ඔයාලට චුට්ටක් ඒක ගැන වැඩි විස්තරයක් මම මෙතනදී වැඩිපුර ඒවා කතා කරන්නේ නැහැ. ඉතින් තියෙනවා කියලා කියනවා. ඔයාලට වීඩියෝ ඒ කියන්නේ අපේ channel එකේ වීඩියෝස් වල බලන්න පුළුවන්. අපි රිවිෂන් වලට කලින් වීඩියෝස් දාලා තියෙනවා. කොහොමද වැඩ පිළිවෙල කියලා ගොඩක් වෙලාවක් අරගෙන අපි පැහැදිලිව කතා කරලා තියෙනවා. මේක අර පන්ති ගැන දැනුවත් කිරීමක් සහ අපේ වැඩ පිළිවෙල ගැන දැනුවත්
දැනුවත් කිරීමක් නේ. ඒ නිසා රිවිෂන් වෙන්නේ කොයි ආකාරයෙන්ද කියන එක ගැන දැනුවත් කරන්නේ නැහැ. රිවිෂන් එකක් තියෙනවා මෙන්න මේ විදිහට පවත්වනවා කියන කාරණාව මම ඔයාලට පැහැදිලිව දැනුවත් කරා. එහෙනම් ඔයාලට හොඳ වාසියක් මේ එකම අවුරුද්දේ එකම පාඩම නැවත නැවතත් ඒ කියන්නේ මේ අහගෙන ඒ වැඩ ටික කළා පේපර්ස් කළා හරි පැහැදිලි විදිහට තමන්ගේ වැඩ ටික ඉවර කරගන්න නම් ඔයා අනිවාර්යයෙන් වෙන්න ඕන තැන තමයි මෙතන. ඒ නිසා ඒක ඔයාට අපේ පන්තිය තෝරගන්න විශේෂ හේතුවක් විදිහට මම දකිනවා. මොකද මේ ගොඩක් දරුවෝ අපිට රිවිෂන් පන්තියත් එක්ක සම්බන්ධ වෙන මේ ඒ කියන්නේ සම්බන්ධ වෙන ප්‍රවණතාවක් අපි දකිනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අර දෙපාරක් හම්බ වෙනකොට කොට හරියක් අවස්ථාවක් සහ වෙනස් ක්‍රමවේදයන් යටතේ ඒ කාලවල වලට ලස්සනට උගන්වනවා. ඒ නිසා ඔයාට හොඳම අවස්ථාවක් තමයි අපිත් එක්ක මේ පන්තිත් එක්ක සම්බන්ධ වුණොත් ඔයාට රිවිෂන් එක ලබා ගැනීමේ හැකියාව. අනිත් හැම දෙයක්ම වගේ. ඔයාට වැඩ බලන්න ඒ හැම දෙයක්ම. හරිද? ඊළඟට ඔයාලට මම මේ පන්ති තියෙන වෙලාවල් ගැන දැනුවත් කරන්න මේ දේවල් එක්ක විශේෂයෙන්ම පුතේ ඔයාලට දැන් මගේ ගැන කිව්වනේ ඊළඟට ඔයා මං ගැන බලනකොට ඔයා ඇයි මේ පන්තිය තෝරගන්න කියන කාරණාවේදී ඔයාට පුළුවන් අපේ channel එක බලලා මම කියනවට නෙමෙයි ඔයා අපේ channel එක බලන්න ඔයාට තේරෙනවද බලන්න සහ අපේ වැඩපිළිවෙල බලන්න විශේෂයෙන්ම අපේ ප්‍රතිඵල බලන්න මොකද අපි පන්ති පටන් ගත්ත දවසේ ඉඳන්ම පැහැදිලිවම ඒ ප්‍රතිඵල ලේඛනය හරිය පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙනවා ඒ මුල් කාලේ ඉඳලා අපි පටන් ගත්ත තැන ඉඳලම බොහොම පැහැදිලිව ඉස්සරහට යන විදිය සහ ඒකේ සම්පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕනේ මගේ දරුවන්ට මොකද හැම වෙලාවෙම මගෙත් එක්ක ඉන්නේ මගේ ආදරණීය දරු පිරිස ඒගොල්ලෝ තමයි හැම වෙලාවෙම මාව දැනුවත් ඒ කියන්නේ මං ගැන තව කෙනෙක්ට කියන්නේ දැනුවත් කරන්නේ ඒ හැම දෙයක්ම ඒ නිසා ඒ හැම කෙනාටම ගොඩාරියක් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී මගේ දරුවන්ට මොකද ඒ අය නිසා තමයි මම මේ විදියට හොඳම විදියට සිංහල පන්තිය කරගෙන යන්නේ අපි වැඩ කරන නිසා තමයි මේ විදියට වැඩ කරන සිංහල පන්තිය කියලා අපි බොහොම ලස්සන ක්‍රමයකින් ඉස්සරහට යන්නේ හරිද දැන් ඔන්න ඊළඟට දැන් තියෙන ප්‍රශ්නේ තමයි අපිට පන්ති වලට එනකොට ඔයාට ඒ කියන්නේ ඔයාලට ෆිසිකල් එන්න පුළුවන්ද ඔන්ලයින් එන්න පුළුවන්ද හරිද දැන් බලන්නකෝ අර ෆිසිකල්ද හොඳයිද ඔන්ලයින් හොඳ නැද්ද ඔන්ලයින් හොඳයිද ෆිසිකල් හොඳ නැද්ද එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ මොකද ෆිසිකල් ආපු දරුවෝ ඔන්ලයින් එකට මාරු වෙච්ච වෙලාවල් තියෙනවා හරිද එහෙම වෙනසක් නැහැ ඒක පැහැදිලි එකම වැඩපිළිවෙල එකම විදියට ලස්සන්ට අර චුට්ටක් තියෙන්නේ මට මේ ඒ කියන්නේ මගේ ඉස්සරහ ළමයි ටිකක් නැති ටික විතරයි එහෙම නැතුව මේ උගන්නන එකේ කිසිම වෙනසක් නැහැ මම ෆිසිකල් එකේ හොඳට උගන්නලා ඔන්ලයින් එකේ හොඳට උගන්නන්නේ නැද්ද ඕවනේ ඉතින් තියෙන ප්‍රශ්න එහෙම වෙනසක් නැහැ ඒක මගේ පන්ති ආපු දරුවෝ දන්නවා ඒ නිසා ඔන්න අම්මලා තාත්තලාට තියෙන දරුවන්ට තියෙන ප්‍රශ්න ගොඩකට මම උත්තර දුන්නා දැන් එහෙනම් බලමු පන්ති තියෙන වෙලාව. හරිද? ඔන්න මම ඒ ටික නෝට් එකක් දාන්නම්. හරි. මුලින්ම 10 වසරේ පන්තිය ගැන මම ඔයාලට මුලින්ම කියන්නම්. හරි. 10 ශ්‍රේණිය. 10 ශ්‍රේණිය සිංහල ගැන මුලින්ම කියන්නම්. හොඳේ. 10 ශ්‍රේණිය සිංහල. 10 ශ්‍රේණිය සිංහල. ඔන්ලයින් පන්තිය අපි පටන් ගන්නවා ජනවාරි 5 ඒ කියන්නේ කවදාද සඳුදා මේ සඳුදා ඔයාලට YouTube live එකකින් එන්න පුළුවන් හරිද live එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ඔන්ලයින් ජනවාරි 5 සඳුදා අපි රෑ 7 ඉඳන් 9 වෙනකම් පවත්වනවා හරිද විචාර බලනකොට මේ දේවල් වෙනකොට පොඩ්ඩක් වෙලාව එහාට මෙහාට වෙනවා මෙහාට වෙන්නේ නැහැ එහාට තමයි වෙන්නේ හරිද ඊළඟට ඔයා මීගාතැන්න අවට කෙනෙක් නම් ලයාරා ආයතනයේ පන්තිය තියෙනවා සිකුරාදා 4 ඉඳන් 6 වෙනකම්. ඒ පුතේ ජනවාරි 9. හරිද? ජනවාරි 9. ඒ වගේම ඔයා මතුගම අවට කෙනෙක් නම් මතුගම සිනාචි ආයතනයේ පන්ති තියෙනවා බ්‍රහස්පතින්දා ඒ කියන්නේ ජනවාරි 8. ජනවාරි 8 3 ඉඳලා 5 වෙනකම් 3 ඉඳලා 5 වෙනකම් මොකද ඒ 3ට වෙලාව දාලා තියෙන්නේ සමහරක් කාලවල වල ඉස්කෝලවල පන්ති තියෙනවා එතකොට ඒ එන්න පහසුවත් එක්ක තමයි 3 ඉඳලා 5 වෙනකම් ඔන්න පන්ති තියෙන්නේ පැහැදිලිද ඔයාලට ඔන්න මේ 3 ඔයාලට කැමති පන්තියකට එන්න පුළුවන් කිසිම වෙනසක් නැහැ අපි හැමෝටම එක විදියට සලකන්නේ හරිද වෙනස්කමකින් තොරව සලකනවා ලස්සනට වැඩ ටික කරනවා ඔයා කොයි පන්තිය තෝරගත්තත් ඔයාට මගේ පැත්තෙන් කිසිම අඩුවක් පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. හරිද? ඊළඟට අපි බලමු 11 ශ්‍රේණිය පන්තිය. 11 ශ්‍රේණිය සිංහල මුලින්ම කියලා ඉන්න රසාස්වාදය ඊළඟට කියන්න. හොඳේ.
සිංහල. අපි 11 ශ්‍රේණියේ පන්ති පටන් ගන්නේ හෙට. ඒ කියන්නේ ඉරිදා ජනවාරි කවදද? ජනවාරි 4 ඉරිදා. ජනවාරි 4 ඉරිදා රෑ 8ට තමයි 8 ඉඳලා 10 වෙනකම් ඔන්න 11 ශ්‍රේණිය සිංහල පන්තිය ඔන්ලයින් එක පවත්වනවා. ඔන්ලයින් එක පවත්වනවා. ඒ වගේම මතුගම සිනර්ජි ආයතනය ඔයාලට ජනවාරි 5 හරිද? ජනවාරි 5 හරිද? මේ ජනවාරි 5 ඔයාලට පටන් ගන්නවා 3-5. හරිද? 3-5. ඒ වගේම මීගාතැන්න ලයාර ආයතනය පන්තිය පටන් ගන්නවා ජනවාරි 10. ජනවාරි 10 සෙනසුරාදා උදේ 7:00 උදේ. හරිද? ඔන්න ඔය පන්ති තුනෙන් එකකට ඔයාට එන්න පුළුවන්. ජනවාරි 4 ඉරිදා එන්න පුළුවන් හෙට. ඒ වගේම මතුගම සිනර්ජියකට එන්න පුළුවන්. ඒ වගේම ජනවාරි 10 ලයාර ආයතනයට එන්න පුළුවන්. හොඳට බලන්න ටයිම් ටේබල් එක. හරිද? ඔයාට මේ පිළිබඳව අපි පෝස්ට් එකකින් දැනුවත් කරලා තියෙනවා අපේ YouTube එකේ. ඒ වගේම අපේ WhatsApp channel එකේ දැනුවත් කරලා තියෙනවා. ඔයාට පුළුවන් පන්තිය තෝරගෙන ඔයා මේක පරක්කු වෙන්නේ නැතුව අනිවාර්යයෙන්ම පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න. හරිද? ඔන්න ඔය ටික බලා ගන්න. ඊළඟට ඔයාලට මම දැනුවත් කරන්නම් ලිටරචර් ක්ලාස් එක. රසාස්වාදයේ කාණ්ඩ විෂය 10-11 ශ්‍රේණියේ පන්ති තියෙන්නේ කවදද කියන කාරණාව. හරිද? 10-11 ශ්‍රේණියේ ලිටරචර් ක්ලාස් එක තියෙන්නේ කවදද කියන කාරණාව. ඔන්න මේ ටික මතකම. හරිද? ඔයා කැමති දවසක කියන්නේ මෙතනින් තෝරගන්න කැමති පන්තියකට මේ දවස් තුනෙන් කැමති දවසක එන්න. හරි. ලේසිම දවස, ඔයාට පහසුම දවස. ඔන්ලයින් කියලා වෙනසක් නැහැ. ඒ නිසා දුර පැතිවල ඉන්න දරුවෝ බය වෙන්න එපා. ඔයාලට වෙනසක් වෙන්නේ නැහැ ඉතින්. ඒ වගේම අපි බලමු 10 ශ්‍රේණිය රසාස්වාදය. ඒ කියන්නේ පුතේ කාණ්ඩ විෂය. 10 ශ්‍රේණිය රසාස්වාදය. ඇත්තටම මම මේ දේවල් මේ විෂය නිර්දේශය ගැන ඉස්සරහට වීඩියෝ වලින් දැනුවත් කරනවා. මොකද පටන් ගන්නම දවසේ අනිවාර්යයෙන්ම YouTube live හරහා ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ වීඩියෝ එක බලන දරුවෝ අපේ WhatsApp channel වලට join වෙන links දාලා තියෙනවා. එතකොට ඒ හරහා සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ ඔයාලට පළවෙනි දවසේ Zoom link එක ගන්න පුළුවන්. 10 ශ්‍රේණිය රසාස්වාදයේ පන්තිය තියෙනවා. ඒ වගේම 11 ශ්‍රේණිය රසාස්වාදයේ පන්තිය තියෙනවා. 11 ශ්‍රේණිය රසාස්වාදයේ පන්තිය තියෙනවා. හරිද? 11 ශ්‍රේණිය රසාස්වාදයේ පන්තිය අපි පටන් ගන්නේ ජනවාරි 8 බ්‍රහස්පතින්දා ජනවාරි 8 බ්‍රහස්පතින්දා රෑ 8ට ජනවාරි 8 බ්‍රහස්පතින්දා රෑ 8ට පටන් ගන්නවා. ඒ වගේම 10 ශ්‍රේණිය රසාස්වාදයේ පන්තිය අපි පටන් ගන්නේ හරිද? ජනවාරි 7 බදාදා රෑ 7ට බදාදා රෑ 7ට 7 වෙනිදා 7ට නේද අනේ බදාදා රෑ 7ට තමයි ඔන්න ලිටරචර් ක්ලාස් එක පටන් ගන්නේ ජනවාරි 7 රෑ 7ට. ඔන්න ඔයාලට පැහැදිලිවම මේ දේවල් තියෙනවා. ඔන්න බලන්න පොඩ්ඩක් අනේ පටලව ගන්න නැතුව බලන්න. 10 ශ්‍රේණිය රසාස්වාදයේ පන්තිය තියෙන්නේ ජනවාරි 7 බදාදා රෑ 7ට. 11 ශ්‍රේණිය රසාස්වාදයේ පන්තිය තියෙන්නේ බදාදා ජනවාරි 8 බ්‍රහස්පතින්දා රෑ 8ට ජනවාරි 1. ඊළඟට දැන් 11 වසරේට ඉන්න ඒ කියන්නේ දැන් ඉන්න දරුවෝ ඉන්නවනේ ටීචර් එතකොට අපිට දැන් විචාර ලියන්න තේරෙන්නේ නැහැ. දැන් ඒ වගේම රසවින්දන ලියන්න තේරෙන්නේ නැහැ. මම මේක තමයි 11 වසරේ දරුවන්ට අපිට දැන් ආවොත් ඒ දේවල් හදාගන්න පුළුවන්. ඕව ඉතින් අපි ඒවා ලියවනවා, වැඩ කරනවා. ඉතින් වැඩ කරන්නනේ පන්තියනේ නේද? ඒ නිසා ඔයාලා කොයිම දෙයකටවත් බය වෙන්න එපා. ඒ අදාළ කොටස් ඒ විදිහට කතා කරලා ලස්සනට ඔයාගේ සබ්ජෙක්ට් එක ගොඩ දාලා දෙනවා.
ඔයාලට ආයෙම කියනවා නිකමට ගිහිල්ලා පහුගිය දවස්වල ප්‍රතිඵල බලන්න. ඒ කොච්චර තියෙනවද කොච්චර තියෙනවද කියලා ඇත්තටම ඒ පන්තිවල ප්‍රතිඵල විතරයි තියෙන්නේ. ඒ විතරයි තියෙන්නේ. ඒ නිසා ඔයාලට ඒක ගැන මම හිතන්නේ කිසිම අවිවාදාත්මකව ඒක පිළිගන්න සිද්ධ වෙනවා. ඒ දේවල් බලන්න වීඩියෝස් තියෙනවා. ඒ නිසා ඔයාලා ටිකක් ඉන්න ගමන් බලන්න. හරිද? ඊට පස්සේ ඔයාලට පන්තිය ගැන විශේෂ මොන හරි තොරතුරක් මීට අමතරව දෙයක් දැනගන්න ඕන නම් ඔයා අනිවාර්යයෙන්ම කතා කරන්න 074යි 362යි 41යි 17 කියන අපේ නම්බර් එකට. මේ වෙනකොට ඔයාලා අපිට ගත්ත කෝල්ස් වලට ඔයාලට ප්‍රතිචාර ලැබෙනවා, උත්තර හම්බ වෙනවා මොනවා හරි. ඒ කියන්නේ මේ වීඩියෝ එකට අමතරව ඔයාලට වෙන මොනවා හරි දැනගන්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම 074යි 362යි 41යි 17 කියන අපේ ෆෝන් නම්බර් එකට කතා කරන්න. හරිද? ඊට පස්සේ ඔයාලට ෆිසිකල් ක්ලාසස් යන දරුවන්ට මේ දවස්වල මේ වගේ ෆයිල් එකක් හම්බ වෙලා ඇති. ගොඩක් දරුවන්ට හම්බ වෙලා ඇති. මේ ෆයිල් එක හම්බ වෙච්ච දරුවෝ අපිට කතා කරා. ඒ වගේම පුතේ අපි ඔයාලගේ 9 ශ්‍රේණිය 6 ශ්‍රේණිය පන්ති පටන් ගන්නෙ 6 ශ්‍රේණිය පන්තිය තියෙන්නේ සෙනසුරාදා හවස 5:00 ඉඳන් 7:00 වෙනකම්. 9 ශ්‍රේණිය පන්තිය තියෙන්නේ සෙනසුරාදා 7:00 9:00. ඔන්න ලේසි මතක තියාගන්න. 6 ශ්‍රේණිය තියෙන්නේ අපි පටන් ගන්න මේ සෙනසුරාදා. හරිද? 6 ශ්‍රේණිය සෙනසුරාදා. හරිද? සෙනසුරාදා මේ ඉදිරි සතියේදී පටන් ගන්නෙ 5:30 7:30. ඒ වගේම 9 ශ්‍රේණිය සෙනසුරාදා 7:30 9:30 7:30 මෙන්න ඔයාලගේ 6 9 ශ්‍රේණි 6 ශ්‍රේණියයි 9 ශ්‍රේණි නැත්තම් කට්ටිය හිතයි අපිව අමතක වුණාවද්ද කියලා. හරිද? නෑ ඔයාලවත් මතකයි. ඔන්න දැන් ඔයාලටත් මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් ඔයාලට පුළුවන් මේ නම්බර් එක කන්ටැක්ට් කරගන්න අවශ්‍ය තොරතුරක් දැනගන්න. එහෙනම් මං හිතනවා මේ දවස්වල මට මැසේජ් දාපු ඒවට මම උත්තර දුන්නා. ඔන්න උගන්වන වැඩපිළිවෙල ගැන කිව්වා. ආයෙම කියනවා ඔයාට මේ දේවල් හරිම පැහැදිලිව අපේ channel එකෙන් බලා ගන්න පුළුවන්. ඒ උගන්වන විදිය, ඒ විභාග තියෙන විදිය, ඒ ප්‍රතිඵල, ඒ වගේම මේ වීඩියෝ එකට පහලින් අපේ WhatsApp channel එක link කරලා තියෙනවා. ඔයාලා අනිවාර්යෙන් WhatsApp channel එකත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට ඒ අදාළ පන්තිවල විස්තර, ඒ වගේම ඒ අදාළ දවස්වලට links. මොකද පළවෙනි දවස්වල. ඒ කියන්නේ පුතේ අපි අලුතෙන් පන්ති වලට පන්ති පටන් ගන්නවානේ. ඔයාලට පළවෙනි දවසේ ඇවිත් බලන්න පුළුවන්. අපි free link එක ලබා දෙනවා පළවෙනි දවසේ. හෙට රෑ තමයි අපි 11 ශ්‍රේණිය පටන් ගන්න. එදා ඉඳන් මේ දවස් ටිකේම ඔයාලට live හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. Zoom link එක ලබා ගන්න ඔයා අනිවාර්යෙන්ම අපේ WhatsApp channel එකත් එක්ක එකතු වෙන්න. හරිද? ඒ කියන්නේ අපේ පළවෙනි දවසේ සම්බන්ධ වෙන්න. එතකොට ඔයාලට අවිල්ල බලන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ඔයාලගේ යාළුවන්ට බලන්න අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක share කරන්න. ෆිසිකල් ක්ලාස් වල එන කට්ටිය අපි ෆිසිකල් ක්ලාස් වලදී හම්බ වෙමු. ඔන්ලයින් ක්ලාස් වෙන බලාගෙන ඉන්න කට්ටිය එහෙනම් අපි ඔන්ලයින් ක්ලාස් එකේදී හම්බ වෙමු. මම හිතන්නේ මම ඔයාලගේ උත්තර ඒ කියන්නේ ප්‍රශ්න වලට උත්තර හැම එකකටම දුන්නා. මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් අනිවාර්යෙන්ම ඔයා මේ නම්බර් එකට කතා කරලා ඔයාගේ ප්‍රශ්න යොමු කරන්න. එහෙනම් අපි හම්බ වෙමු ඉදිරි පන්තිවලදී. ප්‍රධාන දැනුවත් කිරීම ටික ඔච්චරයි. අපි පුතේ සබ්ජෙක්ට් එකේ විදිය, ඒ කියන්නේ ඔයාලගේ විෂය නිර්දේශය හඳුන්වා දීම අපි පන්ති පටන් ගන්න දවසේම කතා කරනවා. එතකොට ඔයාලට කාණ්ඩ විෂයන් ගැන තියෙන ප්‍රශ්න, සිංහල වල ප්‍රශ්න, ලකුණු ගැන, පේපර්ස් හදන විදිය, ඒ කොටස් ගැන ඒ අදාළ විෂයන් දවසේදී අපි කතා කරනවා. එහෙනම් ඔයාලා හැමෝටම thank you මේ වීඩියෝ එක බලුවට. ගිහින් එන්නම් එහෙනම් bye බුසන්න හැමෝටම.